හිරුවේගේ අයිති මහත්තයා මල්ලි 125 බයික් එක සිරස එකේ වැඩ කරපු කෙනෙක්. අද ප්‍රකෝටිපතියෙක් වෙලා තියෙන වත්කම් බැරකම් පෙන්ලා නැහැ. අද මල්ලි අපිට නිවුස් කියන්නේ කවුද? කුඩ්ඩෝ. මල්ලි කුඩ්ඩෝ නිවුස් කියන්නේ. ඈ මෙතනට එන්නේ මල්ලි මිනී මරලා ඔයගලන්ගේ ලොක්කගේ මල්ලිට තියෙන වෙනස් චෝදනාව. ඒ වගේම දැන් ඉච්චර හිරුත් එක්ක තරහ ඔබතුමාලගේ වැරදි පෙන්නන හින්දාද හිරුව එක කරන වැරදි මල්ලි. හිරුවේකට චෝදනා කොච්චර තියෙනවද? හිරුවේගේ අයිති මහත්තයා මල්ලි 125 බයික් එක සිරස එකේ වැඩ කරපු කෙනෙක්. අද ප්‍රකෝටිපතියෙක් වෙලා තියෙන වත්කම් බැරකම් පෙන්ලා නැහැ. නොයෙකුත් චෝදනා තිබුණා. හිරුවේකේ අයිති මහත්තයාගේ මල්ලි රෝමාරෝ දුමින්ද සිල්වා මහත්තයා කිංස්බරි හෝටලේදී වෙලෙසුදාගෙන් කුඩු සල්ලි ගත්තා කියලා කිව්වේ මම නෙමෙයි. මට නඩු දාන්න බෑ මල්ලි. අජිත් රෝහණ මාධ්‍ය ප්‍රකාශ කළා. මේ නාලිකාවල අයිතිකාරය කවුද? ජනතාව. මේ ජනතාවගේ මල්ලි ෆ්‍රීකවන්සි. ජනතාවගේ මල්ලි මදු අංක. මේවා අරගෙන මම එදා ඉඳන් සටන් කළේ මේ ලයිසන් ගන්න අයට මල්ලි මැරයන්ට දෙන්න එපා ලයිසන් කියලා. මේ මැරෙවුනේ මල්ලි හොරුනේ. මේ හොරුයි මැරයොයි මල්ලි නාලිකාවල අයිතිකාරය වුණාම ඒගොල්ලෝ දෙන ප්‍රවෘත්ති බොරු මල්ලි. ප්‍රවෘත්ති තොර. ඒගොල්ලෝ බිස්නස් කරන්නේ. දැන් මේවල මල්ලි කෝටිපති වෙලානේ මල්ලි. දේශපාලනයක් සතයක්වත් හම්බ කරගත්තේ නැහැ කියන මේ කට්ටිය දේශපාලනයෙන්මනේ මල්ලි හම්බ කළේ. ඉතින් මං කියන්නේ මේ නාලිකාවට ලයිසන් දෙන්න ඉස්සෙල්ලා වෙන රටවල් මල්ලි ඒ නාලිකාවල අයිතිකාරයගේ පැටිකිරිය බලනවා. එයා කුඩු බිස්නස් කරන්නේ. එයා ස්ටොක් මාකට්ද කරන්නේ. එයා එතනෝල් ගෙන්නනවද? එයා මිනි මරලා තියනවද? එහෙම තියෙන ඇයට ලෝකේ දියුණු රටවල නාලිකාවල ලයිසන් එක දෙන්නේ නැහැ. අද මල්ලි අපිට නිවුස් කියන්නේ කවුද? කුඩ්ඩෝ. මල්ලි කුඩ්ඩෝ නිවුස් කියන්නේ. ඉස්සරහට වෙලේ සුදා මල්ලි නාලිකාවක් දැම්මොත් සුදා ටීවී කියලා දැම්මොත් අපි වෙලේ සුදා කියන එකත් විශ්වාස කරන්න ඕනේ. ඒ හින්දා මම මේ රජයට ERC එකට වගේ කියුතු අමාත්‍යාංශයට කියලා කියනවා මල්ලි ගෞරවනීය ඇත්ත කියන නාලිකාවට ලයිසන් දෙන්න කියලා. දැන් මෙයා කියනවා පැත්ත ගියත් ඇත්ත කියනවා කියලා. මෙයා කියනවා මොකද්ද කියන්නේ? ජනප්‍රියම නාලිකාව කියලා. මේකේ මහත්තයත් කියනවා we report you decide කියලා.